ඔයා කවදා හරි අලුත් දෙයක් පටන් ගන්න හදද්දී නැත්නම් ජීවිතේ දිනන්න උත්සාහ කරද්දී වටේ ඉන්න මිනිස්සු ඔයාට ඕක කරන්න බෑ, ඔයා ඕකෙන් පරදිනවා කියලා ඔයාව මානසිකව වටලා තියනවද? සමහර වෙලාවට අනිත් අය කියන නෙගටිව් කතා හින්දා අපි ආස කරන හේන අපේ ගමන අතරමඟදී නතර කරලා දානවා. ඔයාටත් අනිත් අයගේ කතා වලින් හිත රිදිලා හිත වැටිලා තියෙනවා නම් අද මම කියන්න යන මේ පුංචි කතාව අනිවාර්යයෙන්ම අහන්න. මේ කතාවෙන් පස්සේ මිනිස්සු මොනවා කිව්වත් ඔයාගේ ගමන නවත්තන්න කාටවත්ම බැරි වේවි. දවසක් මැඩියෝ යංජුවක් කැලෑවක් මැදින් ගමන් කරමින් හිටියා. එකපාරටම මේ රංජුවේ හිටපු මැඩියෝ දෙන්නේ කිසිම කෙනෙක් නොහිතපු විදියට ගොඩක් ගැඹුරු වලකට වැටුණා. අනිත් මැඩියෝ ටික එකපාරටම වල වටේට එකතු වුණා. එයාලා වල ඇතුළට එබිල බලද්දි තේරුණා මේක ලේසියෙන් ගොඩ එන්න පුළුවන් වලක් නෙවෙයි කියලා. වල ගොඩක් ගැඹුරුයි. වලාගේ හිටපු මැඩියෝ දෙන්න තමන්ගේ මුළු ශක්තියම දාලා උඩට පනින්න පටන් ගත්තා. හැබැයි වල උඩ හිටපු මැඩියෝ ටික ඕකින් උඩට එන්න බෑ, උත්සාහ කරන්න එපා, ඔයාලා මහන්සි වෙලා මැරෙන එක විතරයි වෙන්නේ, වැඩක් නෑ, අතහරින්න කියලා එයාලා දිගටම කෑ ගැහුවා. මේ කෑ ගැස්සීම අහගෙන හිටපු එක මැඩියෙක් හිතින් වැටුණා. අනේෝ මට මේකෙන් ගොඩට එන්න බෑ කියලා හිතලා උත්සාහය අතහැරලා වල අඩියම මැරිලා ගියා. හැබැයි අනිත් මැඩියා උත්සාහය අතහැරියේ නෑ. වල උඩ හිටපු අය නතර කරන්න ඔයාට බෑ කියලා කෑ ගහද්දී මේ මැඩියා කලින්ටත් වඩා හයියෙන් උඩ පනින්න ගත්තා. එක පාරක්, දෙපාරක්, තුන් පාරක්, අන්තිමේදී තමන්ගේ මුළු ශක්තියම යොදවලා පැනපු පාර ඒ මැඩියා වලෙන් උඩට ඇවිත් තේරුණා. වලෙන් උඩට ආපු ගමන් අනිත් මැඩියෝ ටික පුදුමයෙන් නැහුවා අපි එච්චර නතර කරන්න ඔයාට බෑ කියලා කෑ ගහද්දිත් ඔයා කොහොමද උඩට පැන්නේ කියලා. අන්න එතකොටයි අනිත් අය දැනගත්තේ මේ මැඩියා විහිරි කෙනෙක් කියලා. වල උඩ හිටපු අය කෑ ගහද්දි මේ විහිරි මැඩියා හිතලා තියෙන්නේ එයාලා කෑ ගහන්නේ Tamanට ධෛර්යය දෙන්න කියලා. ඔයාට පුළුවන් තව හයියෙන් පයින්න කියලා අනිත් අය Tamanට කියනවා කියලා හිතලයි මේ මැඩියා තවත් අයෙන් උඩට පැනලා තියෙන්නේ. ජීවිතයේ යථාර්ථයත් අන්න ඒ වගේමයි. ඔයා ජීවිතේ උඩට යන්න හදද්දී සමාජයෙන් සමහර විට ඔයාගේ ළඟම ඉන්න අයගෙන් පවා ඉන්නේ ඔයාට බෑ, ඔයා ඔකින් වැටේ කියලා කතා විතරක් වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ වචනවලට පුළුවන් කෙනෙක්ව ජීවත් කරන්නත් ඒ වගේම කෙනෙක්ව මානසිකව මරලා දාන්නත්. ඔයාගේ හීන වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන් ගමනක් යද්දී ඔයාටත් සිද්ධ වෙනවා අන්න අර මැඩියා වගේ తాවකාලිකව බිහිරි වෙන්න. ඔයා වටන්න හදන ඔයාගේ ආත්ම විශ්වාසය කඩන නෙගටිව් කතා හමුවේ බිහිරි වෙන්න. එයාලට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා. ඔයාගේ සාර්ථකත්වයෙන් එයාලට උත්තර දෙන්න. ඔයාගේ ගමන නතර නොකර දිගටම යන්න. ඉතින් අද ඉඳන් කවුරු හරි ඔයාට බෑ කියලා කියද්දී මේ බිහිරි මැඩියාගේ කතාව මතක් කරගන්න. ඒ කතාව ඔයාට තවත් හයියෙන් ඉස්සරහට යන්න ලැබුණු ධෛර්යයක් කරගන්න. මේ කතාවෙන් ඔයාගේ හිතට පොඩි හරි ශක්තියක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා මම මගේ හීන අතහරින්නේ නැහැ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ජීවිතේ දිනන්න හිත හදාගන්න මේ වගේ ලස්සන කතාන්දර සහ මොටිවේෂන් වීඩියෝ දිගටම බලන්න පික්සනෝවා LK අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක් වේවා.